සුබ දවසක් හැමෝටම. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද responsive design එකක් හදාන්න තියෙන්නේ product details pop-up model එකක් cart section එකේ display කරගන්න අදාළව. මම මෙතන use කරලා තියෙන්නේ HTML, CSS, JavaScript, Tailwind කියන technologies. මෙතනින් ගත්තාම මම මේ විදිහට bio dashboard PHP file එකේ product model එකට අදාළව මෙතනදී section එකක් add කරගෙන තියෙනවා. මෙතනදී comment එකක් දාලා මෙතන product model විදියට. එතන මම div එකක් add කරගෙන තියෙනවා classes fixed inset 0 විදියට. z එක 100 කරලා hidden විදියට. id එක මෙතන දීලා තියෙනවා product model විදියට. ඊට පස්සේ overlay කියලා මෙතන මම comment එකක් දාගෙන div tag එකක් හදාන්න තියෙනවා. ඒකේ id එක model overlay විදියට. classes දීලා තියෙනවා absolute inset 0 bg slate 970 backdrop blur sm එකක් දීලා තියෙනවා. opacity එක මෙතන බිඳුවක් කරලා තියෙනවා. මෙතනින් transition opacity එකක් දීලා duration එක 300 විදියට add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන on click එකක් add කරගෙන තියෙනවා close product model විදියට. ඊට පස්සේ div tag එක close කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී model content කියලා comment section එකක් හදාගෙන තියෙනවා. comment එකක් දාලා මෙතනදී div එකක් open කරගෙන තියෙනවා. එතන id එක model content විදිහට අරගෙන classes දීලා තියෙනවා absolute top එක half left එක half minus translate x එකකුත් minus translate y එකකුත් දීලා තියෙනවා මෙතන half විදිහට. ඊට පස්සේ මෙතනදී width එක 12න් 11ක් දීලා තියෙනවා. ඊට පස්සේ max width එක 4xl විදිහටත් bg white කරලා rounded 3xl shadow 2xl overflow hidden කරගෙන flex එකක් දීලා තියෙනවා. ඊට පස්සේ md එකේදී flex එක raw විදිහට මෙතන flex එක pull කරලා md එකේදී flex එක raw විදිහට transform scale එක දීලා තියෙනවා 95 විදිහට. opacity එක මෙතන බිඳුවක් කරලා තියෙනවා. transition all duration 300 විදිහට. මෙතනදී opacity එක මෙතනදී බිඳුවක් කරලා මම model එක open කරද්දී ඒක opacity එක 100 වෙලා 100 කරගෙන අලුතෙන් මම add කරගන්න model එකට අදාළ design එක display කරගන්න තමයි මෙතන function එක හදලා ඒ programming part එක කරගෙන තියෙන්නේ. මෙතන ඊට පස්සේ image section එකට අදාළ image එක add කරගන්න අදාළ මෙතන div එකක් add කරගෙන div tag එකේ මේ විදිහට classes දීලා ඒ div tag එක ඇතුලේ image tag එකක් add කරගෙන එතන මෙතන src එක මේ විදිහට දීලා classes දීලා තියෙනවා. src එක මම මෙතන දීලා නැහැ. classes දීලා තියෙනවා මේ විදිහට width එක full h full object cover hidden කරලා id එක දීලා තියෙනවා model image විදිහට. මෙතනදී ඊට පස්සේ div එකක් add කරන්න තියෙනවා classes inset 0 absolute vg gradient to t විදිහට from black 40 විදිහට we are transparent to transparent විදිහට ඒ div tag එක close කරගෙන තව div එකක් add කරගෙන මේ විදිහට මම image එකක් නැත්තම් මේ icon එක display වෙන්න මේ symbol එක add කරගෙන තියෙනවා මම. ඊට පස්සේ span එකක් add කරගෙන තියෙනවා. span එකට අදාළව id එක දීලා තියෙනවා model level විදිහට. classes මෙතන දීලා තියෙනවා absolute top 4 left 4 text එක access font එක bold විදිහට මේ විදිහට classes දීලා එතන level එක beginner විදිහට මම මෙතන add කරගෙන තියෙනවා span එකට. ඊට පස්සේ මෙතනින් content section එක ගැන කතා කරොත් content section එකට අදාළව මේ විදිහට div tag එකක් open කරලා classes මේ විදිහට add කරගෙන මම close button එකට අදාළව button එකක් add කරගෙන තියෙනවා. button එකට on click එකක් add කරගෙන තියෙනවා close product model විදිහට. එතන classes දීලා තියෙනවා absolute top 5 right 5 text slate 400 hover text එකක් දීලා තියෙනවා slate 600 විදිහට. bg එකක් දීලා තියෙනවා slate 100 hover bg slate 200 විදිහට. rounded full කරලා width එක 10යි height එක 10යි flex කරලා item center විදිහට justify center transition colors කරලා එතනින් symbol එකක් add කරන්න තියෙන button එකට අදාළව closing symbol එක. ඊට පස්සේ title එකට අදාළව මේ විදිහට course title එක seller ගේ name එක මෙතන title එකට අදාළව id එක model title විදිහට seller එකට අදාළව model seller විදිහට id එක ඊට පස්සේ description එකට අදාළව model DESC විදිහට description එකට අදාළ id එකක් price එකට අදාළව මේ විදිහට div tag එකක් add කරගෙන
ඒකට තවත් div එකක් ඇඩ් කරගෙන මේ විදිහට මම span එකට price ඊට පස්සේ ID එකක් දීලා තියෙනවා paragraph එකට අදාළ model price විදිහට. ඒකට මේ විදිහට classes add කරගෙන මේ විදිහට මම data එකක් add කරගෙන තියෙනවා දැනට. මේ add කරගෙන තියෙන මේ level එකට අදාළ data එක ඊට පස්සේ src එක මම මෙතන දීලා නැහැ. ඒක ඒ ටික මම query එක හරහා data එකට අදාළව JavaScript function එක හරහා data ටික product එකට අදාළව add කරගෙන තියෙනවා. ඒ ගැන අපි බලමු මෙතනදී. මෙතනින් ඊට පස්සේ ඒ අදාළ data ටික design එකට අදාළව මම design එක හදාගෙන මෙතනදී ඊට පස්සේ function එකක් හදාගෙන තියෙනවා card.js එකේ. ඒ කියන්නේ JavaScript function එකක් මම මෙතන script එක යටතේ මෙතන add කරගෙන තියෙනවා model logic විදිහට comment එකක් තියලා මම function එකක් හදාගෙන තියෙනවා open product model විදිහට. එතන data විදිහට මෙතන add කරගෙන තියෙනවා open product model. මෙතන මම ඊට අදාළ function එකට අදාළව මෙතනදී cart item එකේ div එකක් add කරගෙන ඒ div එකේ තමයි මෙතන on click එක දීලා තියෙන්නේ open product model එකට අදාළව. ඊට පස්සේ මම මෙතනදී echo කරගෙන තියෙනවා PHP script එක හරහා JSON encode එකක් product data විදිහට. මම මෙතන product data කියන variable එක හදාගෙන තියෙන්නේ මෙතන for each එක ඇතුලේ උඩ. ඒ for each එකේ product data කියන variable එක add කරගෙන මේ array එකට මේ data ටික include කරගෙන ඒ data හරහා තමයි මම JavaScript through අදාළ product එකේ details ටික, prices ටික, level එක, image එක, description එක, ඒ අදාළ data ටික model එකට අදාළව add කරගෙන තියෙන්නේ. මෙතනින් array එකට title $item title seller ගේ name එක ඊට පස්සේ level එකට අදාළ $item වල තියෙන level එක price එක image එක description එක $item එකේ තියෙන price එක level එක image URL එක URL එකක් තියනවා නම් ඒ URL එක add කරන්න නැත්නම් empty විදිහටත් empty කියන්නේ මම අතන add කරගෙන තියෙන empty design එකට අදාළ symbol එක display වෙන්න. ඊට පස්සේ item එකේ description එක add කරගෙන තියෙනවා. මේ විදිහට මෙතනදී මම මෙතන on click එක open product model විදිහට හදාගෙන JSON encode එකක් දීලා අදාළ data ටික product එකට add කරගෙන තියෙනවා. මෙතනින් එතකොට මම දැනට add කරගෙන නැහැ මෙතන image src එකක් add කරගෙන නැහැ. src එකට අදාළ data ටික මම අතන image URL එක හරහා මෙතනදී array එකේ තියෙන data එක JSON encode හරහා echo කරගෙන තියෙනවා product data එකට අදාළව. ඊට පස්සේ මෙතනින් ගත්තාම function එක මේ විදිහට call කරගෙන constant එකක් හදාගෙන තියෙනවා model එකට, overlay එකට, content එකට. ඊට පස්සේ මම ඒ model එකට, overlay එකට, content එකට හදාගත්තු IDs හරහා මේ විදිහට document get element by ID හරහා මම ඒ ID එක හරහා අදාළ data ටික මේ variable එකට add කරගෙන තියෙනවා. constant එකට add කරගෙන තියෙනවා product model, model overlay, model content ඒ විදිහට. ඊට පස්සේ මම මෙතනින් model class list remove කරගෙන තියෙනවා hidden එක remove කරලා ඊට පස්සේ මෙතනදී document body style overflow එකත් hidden කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන animate in එකට අදාළව මෙතනදී set time out එකක් දීලා මම animation part එකක් කරගෙන තියෙනවා. overlay class list එක add වෙන්න opacity එක 100 විදිහට මම මෙතන design එකේ opacity එක 0 කරලා මෙතනදී JavaScript එක හරහා opacity එක 100 කරලා model එක display කරගන්න අදාළව මේ විදිහට set time out එකක් දීලා තියෙනවා. ඊට පස්සේ content එක .class list add කරන්න scale එක 100 opacity එක 100 විදිහට time out එක මෙතන millisecond 10ක් විදිහට මම add කරගෙන තියෙනවා set time out එකට අදාළ time එක. ඊට පස්සේ මෙතනින් fill content එකට අදාළව මෙතන මම document.getElement by id model title එක inner text කරලා තියෙනවා data.title එක document getElement by id model seller ගේ inner text කරලා තියෙනවා by space එකක් තියලා තියෙනවා plus data seller يعني seller ගේ name එක display කරගන්න අදාළව කවුද seller කියන එක අදාළව. ඊට පස්සේ මෙතනින් document getElement by id model level inner text කරගෙන තියෙනවා data එකේ level එක. ඊට පස්සේ document getElement by id model price inner text කරගෙන තියෙනවා මේ විදිහට rupees විදිහට add කරලා space එකක් add කරලා plus fast float විදිහට data වල price එක add කරලා මෙතනදී total local to local string විදිහට undefined කරලා තියෙනවා. මම මෙතන minimum fraction digits විදිහට දෙකක් විදිහට දීලා තියෙනවා price එකට අදාළව දශම ස්ථාන දෙකක් add වෙන්නත් කියලා මෙතනදී
ඊට පස්සේ මම ඊළඟට document get element by id model DESC විදිහට description එකට අදාළව data ටික add කරගෙන තියෙනවා මේ විදිහට. එතනදී description එකක් තියෙනවා නම් ඒ අදාළ description එකත් description එකක් නැත්නම් no description available විදිහට message එකක් මේ විදිහට display වෙන්නත් මම හදලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී if else එක හරහා data.image එක බලනවා. ඊට පස්සේ මෙතනදී image එකට අදාළව constant එකක් add කරගෙන තියෙනවා. image එකක් තියෙනවා නම් model image විදිහට constant එකක් හදලා model img විදිහට document get element by id id එක මම හදාගෙන තියෙනවා model img විදිහට. ඒක model img.src src එකට add කරන්න මේ data.image කියන එක. ඒ කියන්නේ අර src එක මම මෙතන image section එකට අදාළව මම මෙතන src එක add කරගන්නේ නැහැ. පහලින් මම JavaScript එකේදී කියලා තියෙනවා ඒ image src එකට data වල තියෙන image එක add කරන්න කියන එක. image එකක් තියෙනවා නම් මේ if එක ඇතුලේ ඒ අදාළ image එක add වෙනවා. එතකොට අදාළ place එකට ඊට පස්සේ මෙතනින් model image.class list remove hidden කරගෙන තියෙනවා. hidden එක remove කරගෙන get element by id document get element by id model placeholder dot class list add කරගෙන තියෙනවා. ඊට පස්සේ hidden එක else යටතේ මම add කරගෙන තියෙනවා model image එක class list add hidden model placeholder මෙතන here holder dot class list remove විදිහට hidden එක මම මෙතන add කරගෙන තියෙනවා. ඊට පස්සේ ගත්තාම මම function එක add කරගෙන තියෙනවා, හදාගෙන තියෙනවා function එක close product model විදිහට. මෙතනදී function එක මම on click එක add කරගෙන තියෙනවා මෙතන design එකේ close button එකට අදාළව. එතනදී මම කරලා තියෙනවා constant ටික අරගෙන තියෙනවා model එකට overlay එකට content එකට id එක through product model එක model overlay model content එකට අදාළ මේ විදිහට document get element by id හරහා අදාළ data ටික constant එකට add කරගෙන තියෙනවා. මම මෙතන උඩදී animate in එක add කරේ. මෙතනදී close button එකට අදාළව animate out එක තියෙන්නේ. කියන්නේ close වෙලා යන්න. එතනදී overlay.class list remove opacity එක 100 එක remove වෙන්න. ඊට පස්සේ content class list remove scale එක 100 opacity එක 100 විදියට opacity එක 100 එකේ ඉඳන් 0 වෙනකන් remove වෙන්න කියන එක. කියන්නේ අදාළ model එක close වෙලා යන්න කියලා මම කියලා තියෙනවා. එතනදී මම set time out එකක් දීලා තියෙනවා. model.class list add hidden document body style overflow එක මේ විදියට empty කරන්න කියලා මෙතන set time out එකක් දීලා තියෙනවා මිලිසෙකන්ඩ් 300කදී. මේ විදියට තමයි මම product details pop up model එක හදාගෙන තියෙන්නේ cart page එකට අදාළව cart section එකේදී. අපි දැන් බලමු output එක කොහොමද කියන එක. මම මෙතන buyer කෙනෙක් විදියට දැන් log වෙලා ඉන්නවා. ඒ buyer කෙනෙක් විදියට log වෙලා මෙතනදී මම cart ටැබ් එකට ඇවිල්ලා කාඩ් ටැබ් එකේ මේ විදිහට මම ඇඩ් කරගෙන තියෙන ප්‍රොඩක්ට්ස් මට බලා ගන්න පුළුවන්. මේ දේ මම ප්‍රොඩක්ට් එකක් උඩ ක්ලික් කරාට පස්සේ මේ විදිහට ප්‍රොඩක්ට් එක ඕපන් ප්‍රොඩක්ට් එකට අදාළ මොඩල් එක ඕපන් වෙලා ප්‍රොඩක්ට් එකේ ටයිටල් එක, සෙලර් නේම් එක, ඩිස්ක්‍රිප්ෂන් එක, ප්‍රයිස් එක, ඊට පස්සේ ස්කිල් එකට අදාළ ලෙවල් එක, ක්ලෝස් බටන් එක මට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉදිරි ස්කිල් එකට අදාළ ඉමේජ් එක මට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට ඉන්ස්පෙක්ට් ගියාට පස්සේ මට මොඩල් එක මේ විදිහට මට බලා ගන්න පුළුවන් රෙස්පොන්සිව් විදිහට කොහොමද ඩිස්ප්ලේ වෙන්නේ කියන එක ප්‍රොඩක්ට් එකට අදාළව මේ විදිහට ලස්සනට මට බලා ගන්න පුළුවන්. ඩිවයිස් එකේ සයිසස් අනුව මොඩල් එක ඩිසයින් එක ලස්සනට චේන්ජ් වෙලා ඒ ඩිවයිස් එකට අනුව අදාළ සයිස් එක ඩිස්ප්ලේ කරගෙන data ටික ලස්සනට ඩිස්ප්ලේ වෙන්නේ. මේ විදිහට මට මොඩල් එක 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 ඩයිමන්ෂන්ස් හරහා එක එක ඩිවයිස් වලදී ඩිස්ප්ලේ වෙන ආකාරය මට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ක්ලෝස් කරාම මට මේ විදිහට මොඩල් එක ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්.
ඒ විදිහට තමයි මම හදාගෙන තියෙන pop-up model එක responsive කරගෙන තියෙන්නේ කොහොමද කියන එක බලාගන්නේ. මෙතනින් ඊට පස්සේ මම මේ විදිහට open කරපු model එක මට මේ විදිහට close button එක හරහා මට close කරගන්න පුළුවන්. මම හිතන button එකට මේ විදිහට close button එක click කරාට පස්සේ model එක close වෙලා card page එක ලස්සනට display වෙනවා. ඉතින් මේ විදිහට තමයි මම responsive විදිහට design කරගෙන තියෙන්නේ product details pop-up model එකක් card section එකට අදාළව. Thank you.